වහන්සේට දෙව්දත්තට කරපු තරමක් කළේ හැමදාම මොකද්ද? අකෘතඥකම්. රෝරුමික ජාතකය කියලා ජාතක කතාවක් තියෙනවා. උන්වහන්සේ හරි ලස්සන මුවෙක් ඒ කාලේ. දෙව්දත්තට ඒ කාලේ මහා ධනසිටුවරේ. ඌ ඉගෙන ගත්තේ මෝඩයා. උගත්කම නැති මිනිහට සල්ලි හම්බුනහම ඌ ටිකක් ඉදි වෙනවනේ. උපන්දා ඉඳලා සල්ලි දෙක මිනිහ හැමදාම නිහතමානීනේ. ඉතින් මිනිහට සල්ලි හම්බුනේ ටිකක් දුප්පත් වෙලා ඉඳලා මව්පිය හුඟක් මහන්සි වෙලා සල්ලි හම්බ කරපු නිසා. ඉතින් මිනිහට නිකන් හම්බ වුණා. දැන් අපේ ගෙවල් දොරවල් වුණත් එහෙම බලන්න. අම්මා කියනවා තාත්තා හරි අමාරුවෙන් ඔය හම්බ කරන්නේ බත් අහක දාන්න එපා බං. කෑවට කමන්නේ පිරිබහ ගන්න. එහෙම කියනවද නැද්ද? නට්ටන්න ගවේ සන්තෝ චින්නන්න පටිසංකරොන්ති අපරිමිත පාන භෝජනා හොන්ති දුස්සීලා ඉත්‍යාදිප යම් කිසි ගෙදරක නැති වෙන දේවල් හොයන්නේ නැත්තම් ඒ ගෙදර පිරිනවද නැද්ද? අපි හිතමු කැබිනට් එකේ තියෙනවා කියලා පොඩි මේ තේ හැදී ගොඩක් ඔන්න එකෙක් කුසියට යනවා ගත්ත තීනි ටිකක් දාගත්තා තේ කෝප්පෙට කරකෝ ගියා. ඒක දිය වෙලා ඇති කියලා හිතතර බිව්වා. කෝප්පේ එතන තිබ්බ හැන්දේ එතන දැම්මා උයන්න ගියා. තව එකෙක් ගිහින් බැලුවා සීනි හැන්ද නැහැ. ආයෙ ගියා කැබිනට් එක ඇරියා තව එකක් ගත්තා. ඇත්තද? ඉතින් අම්මා දැක්කොත් කියනවා ජකෝ මේව හරි අමාරුයි. හැබැයි හොඳ වැඩේ. එකකට වඩා තියනවා කියන්නේ වැරද්ද. දැන් ඉස්සර අපිට තිබ්බද කියන්නකෝ ඉස්කෝලේ යන්න අද ළමයින්ට වගේ සපත්තු කුට්ටන් රුපියල් 6-7000 ඒවා. අපි රබර් තෙරුප්පු දෙකක් දාගෙන ගියේ ඒකේ තණ්ඩක් කැඩුනම යටට දාලා දෙහි කට්ටක් ගහගෙන අම්මා කියනවා අදට 70 කට්ටක් ගහලා දෙනවා අද ඵලයන් අකුල් උස්ස පළ බිම ඇදගෙන යන්න එපා. ඔවනේ අපිට ආපහු අරන් දෙන්න අපේ තාත්තට වත්කමක් තිබුණේ නැහැ. දුප්පත් මිනිස්සු. කලිසමේ අණ්ඩ 7ක්කටක් දානකම් අපි ඇඳා. ඇත්තද බොරුද? හරියට අර පරිස්සම් කරගත්තා. ගොඩාක් දේවල් තියෙනවා ඒ හරහා කියලා දෙන්න ඒකට කාලේ නැහැ. ඒ අවශ්‍ය නැමයි පිටතට වැටෙනවා. මේ කොමින්නේ පොඩි කාලේ දුක්පින්දාය. ඒ හින්දා අපිට ලොකු අගයක් තියෙනවා. නමුත් પરම්පරා තුනක් කියලා තියෙනවානේ. පළවෙනි එක දුක්පින්දලා හම්බ කරන પરම්පරාව, දෙවෙනි උන් භුක්ති විඳින પરම්පරාව, තුන්වෙනි උන් කාපාතිනිය කරන પરම්පරාව. ඇත්තද බොරුද? තුන්වෙනි પરම්පරාවට කිසි දෙයක වටිනාකමක් නැහැ. මම කියන්නේ මව්පියන් දෙ නිසා මහගේ හදපල්ලා දීගතරේ උන්ට කියන්න ඕන තොපි ඔක්කොම තමන්ට ගෙවල් හදාගනියව මහගේ අපි දෙන්නත් මහදෙබලේ කෙකුට ලියන්න එපා තේරෙනවද? දැන් ලියලා තියෙන්නේ ලියුවද? අනේ මොඩි මොකටද ලියුවේ? ජීවිත බුක්තිය తీරද ලියුවේ නැද්ද? එහෙමද? බෑ ගෙනිච්ච නතුනට පොළ ඉන්නකම් කියන්න එපා. කවන්නේ සත්පුරුෂ දරුවෝ ඉන්නවා නම් අපිට එහෙම එකක් නැහැ. නමුත් පුතෝ ෂුවර් නැහැ. කමක් නැහැ නේ. චන්ද්‍රතහාර පිට වෙන්නේ නැද? එහෙමද? එතකොට ඇත්තටම අපි තුන්වෙනි પરම්පරාවට අගයක් නැහැ. කොයි දේවත් නිකන් දුන්නොත් කොහොමදත් වටින්නේ නැහැ. දැන් බලන්න දහම් පත්‍රිකාව විදාගෙන යද්දී දහම් පොතක් නොමිලේ බලන්න කොහොමද කියන්නේ. දැන් උදේදලා සීල සත්‍ය සූපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියන්නේ. ඔව් කැලණි විහාරයට එහෙම බක්ලෝටි ගෙනිනවා මම දැකලා තියෙනවා. ඔම්මද බල සීල සත්‍ය සූපත් වෙත්වා කියපු පෙරලකට ගිහින් බත් ලොරියක් කරලා තමයි පත් පැකට් එක ඔස්සකට දුවන්නේ. ඔව් සීල සත්‍ය සූපත් වගේ ඉන්න අපරාධ කියනවා නේද? ඒ වගේ කියන දැන් අප්‍රමාණ කරුණු තියෙනවා. අර මම උදේ ඉඳලා සූපත් වේවා සීල සත්‍ය සූපත් වේවා කියපු බාදකම්ම ඉන්නවා කියලා කරගෙන. ගෙදර ගියේ විඳලා ලේලිත් එක නයි පිපිනවා. ඔව් භාවනාව කැලේ. සීල සත්‍ය සූපත් වේවා කියන්නේ. ඉතින් අපේ ජීවිතේ එක ප්‍රායෝගික නැහැනේ අපේ බණ. අපි අපේ භාවනාව එක තැනකට කොටු වෙච්ච භාවනාවක් විතරයි. මේ සීල සත්‍ය සූපත් වේකොට ගෙදරුන් සූපත් වෙන්නේ නැද්ද? ඒක සීල සත්‍ය කියන කුලක ඇතුලේ ගෙදරුන් නැද්ද? ලේලි නැද්ද? අපිට එන ඕනම දෙයකට මුණ දෙන්න පුළුවන් ආත්ම ශක්තිය ධර්මයේ තුල හදා ගන්න ඕන.